එදිනෙදා බොන තේ කෝප්පෙම අපේ සෞඛ්‍යයට අහිතකර විදියට බලපාන්න පුළුවන් කියලා ඔබ දන්නවද? අද අපේ වීඩියෝවෙන් අපි විග්‍රහ කරන්නේ තේ පානය කළ හැකි නරකම ආකාරය කුමක්ද යන්නයි. මුලින්ම අපි බලමු තේ පානය කිරීම රුධිරයේ සීනි මට්ටමට බලපාන්නේ කොහොමද කියලා. අපි බොහෝ දෙනෙක්ට පැණි රස කෑමක් කාලා හොඳ තේ කෝපයක් බොන එක පුරුද්දක් වෙලා තියෙනවා. සමහරු කේක් කෑල්ලක්, කැවුම් ගෙඩියක්, දොදොල් කෑල්ලක් වගේ මොනවා හරි පැණි රස කෑමක් කෑවට පස්සේ සීනි දාපු තේ කෝපයක් බොන්න පෙළඹෙනවා. හැබැයි මේ පුරුද්ද සෞඛ්‍යමය වශයෙන් ඉතාම අහිතකරයි කියලා නවතම පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. අපි සීනි සහිත කෑමක් අනුභව කරලා ඊට පස්සේ සීනි දාපු තේ එකක් බිව්වොත් ඒ ආහාරයේ තිබෙන සීනි අපේ රුධිරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි තේ එකට සීනි එකතු කරලා රස කරලා තේ බීවම රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස වේගයෙන් ඉහළ යන බව සොයාගෙන තිබෙනවා. මේක දීර්ඝ කාලිනව දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ට මුල් වෙන්න පුළුවන්. ඇයි මේ තත්ත්වය ඇති වෙන්නේ? මේකට ප්‍රධාන විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ තමයි තේවල තියාෆ්ලේවින්, තියාරුබිජින් කියලා හඳුන්වන ෆයිටෝකෙමිකල්ස් වර්ග දෙකක් අඩංගු වෙනවා. මේ ෆයිටෝකෙමිකල්ස් මගින් අපේ ආහාර මාර්ගයේ තියෙන සීනි සහ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන බව විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. සරලවම කිව්වොත් මේවා අපේ ශරීරයේ සීනි අවශෝෂණය කරගන්න වේගය අඩු කරන්න සහාය වෙනවා. නමුත් තේක පිළියෙල කරනකොටම තේකට සීනි දාලා දිය කළාම පෙර සඳහන් කරපු මේ ෆයිටෝකෙමිකල්ස් වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. විද්‍යාඥයින් පෙන්වලා දෙන්නේ මේ නිසා තේ වලින් අපට ලැබෙන අර යහපත් ගුණය අහිමි වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සීනි එකතු කිරීමෙන් තේ වල ස්වභාවික ගුණය නැති වෙලා යනවා. ලෝකේ බොහෝ රටවල් වල තේ පානය කරන අය සීනි එකතු නොකර තනිකරම කහට තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එහෙමත් නැත්නම් ඔවුන් සීනි ඉතා සීමිතව පාවිච්චි කරනවා. උදාහරණයක් ලෙස ජපානයේ, චීනය වැනි රටවල් වල තේ සංස්කෘතිය ගත්තොත් ඔවුන් තේ වලට කිසිදු රසකාරකයක් එකතු කරන්නේ නැහැ. ඔවුන් තේ වල ස්වභාවික රසය සහ ගුණය අගය කරනවා. නමුත් අපේ රටේ සමහර අයගේ තේ පාන පුරුද්ද කොයි වගේද? කේක්, බනිස්, බිස්කට්, ඩෝනට්, කැවුම්, අලුව, දොදොල් වගේ මොනවා හරි පැණි රස කෑමක් කාලා ඊට පස්සේ තේ කෝප්පයට සීනි දාලා තොල් ඇලෙන පදමට තමයි තේ බොන්නේ. මේක තමයි ඇත්තටම සෞඛ්‍ය වශයෙන් නරකම සහ වඩාත්ම භයානක තේ පානය කරන පුරුද්ද කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මේ අපේ සෞඛ්‍යයට ඉතාම අහිතකර විදිහට බලපානවා. එහෙනම් මේ තත්ත්වෙන් මිදිලා සෞඛ්‍ය සම්පන්නව තේ පානය කරන්න අපි මොකද කරන්න ඕනේ? පළමුවෙන්ම සීනි සහිත කෑම බීම පාලනයකින් යුතුව ප්‍රමාණය දැනගෙන අනුභව කරන්න සහ පානය කරන්න පුරුදු වෙන්න. ඔබේ ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණය කුමක්දයි තේරුම් ගන්න උත්සාහ කරන්න. වැරදිලාවත් සීනි සහිත කෑම බීම වැඩියෙන් කවුප් බීපු වෙලාවකට සීනි නොදාපු හොඳ කහට කෝපයක් පානය කිරීම ඉතාමත්ම සුදුසුයි. මෙය ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න උපකාරී වෙනවා. එහෙමත් නැත්නම් කේක් කෑල්ලක්, කැවුම් ගෙඩියක්, දොදොල් කෑල්ලක් වගේ මොනවා හරි පැණි රස කෑමක් අනුභව කරනකොට සීනි නොදාපු කහට කෝපයක් සමග එය අනුභව කරන්න. මෙය සීනි අවශෝෂණය වීම මන්දගාමී කිරීමට යම් තාක් දුරට උපකාරී වෙනවා. සීනි දාපු තේ පානය කරන එක තමයි බොන්න හොඳම නැත්තේ. ඒ වෙනුවට සීනි රහිත තේ වලට හුරු වීමෙන් ඔබේ සෞඛ්‍යයට විශාල වාසියක් අත්කර ගැනීමට පුළුවන්. මතක තියාගන්න, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ පුංචි දේවල් වලින් ආරම්භ වෙන දෙයක්. අද අපි කතා කළ මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ නාලිකාව සමග එකතු වෙන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට නිරෝගිමත් ජීවිතයක්.